Hello, අයිබෝවන් everyone. ඔන්න අද අපි යන්නේ ගබේ තැන්න. ඒ කියන්නේ හපුතලේ ඉඳන් කිලෝමීටර් 20ක් විතර ඇතුළට තියෙන ගබේ තැන්න තියෙන ගම්මානයේ තියෙන සුන්දරම ස්ථානයක් වෙන ලිෆ්ටන් චීට් බලන්න යන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ලොකේෂන් එකක් එක්ක සීතල පරිසරයක් එක්ක තමයි අපි යන්නේ. ඉතින් මේ විදිහට යනකොට අපිට පේනවා වතුකරේ ජීවත් වෙන ජනතාවගේ ඒගොල්ලන්ගේ ජීවන වෘත්තිය විදිහට මෙන්න මේ විදිහට ඒගොල්ලෝ එළවලු වගා කරලා තියෙනවා. එතකොට මේ තමයි කියන්නේ ගබේ තැන්න තියෙන ලොකුම ටී ෆැක්ටරි එක. ඉතින් ඔයාලටත් මේ ලස්සන බලන්න නම් මෙන්න මේ ගබේ තැන්න කියන ලස්සන සුන්දර ගම්මානයට එන්න වෙනවා. ඔන්න අපි ඉස්සරහට යනකොට තව අපිට පේනවා වතුකරේ ජනතාව තේ දළු නෙලනවා. මේ තේ වලින් තමයි මේ ටී ෆැක්ටරි කරන්නේ. ආලුවත් ලස්සනද ඉර බහැගෙන යන්නත් ළමයි. මම තව ඉස්සරහට යනකොට මම හිතන්නේ ගබේ තැන්න ගම්මානය පටන් ගන්නේ හපුතලෙන්. ඒකට කිලෝමීටර් 20ක් විතර උඩහට යන්න ඕනේ අපි මේ ලිෆ්ටන් චීට් කියන තැන බලන්න. ඒ view point එකට ගියාම ඔයගලන්ට පේනවා හරිම ලස්සන පළාත් තුනක් හතරක් පේනවා එතනට. පළාත් හතක් පේනවා එතනට. ඉතින් එතනට ගිහින් බලන්න ඕනේ මෙන්න මේ වගේ ලස්සන view එකක් තියෙනවා. එතනින් අම්පාර මොනරාගල පේනවා. එතකොට අනිත් පැත්තෙන් බලනකොට නුවරඑළිය පේනවා. හම්බන්තොට මාතර පේනවා මේ පැත්තෙන් බලද්දී. ලස්සන view point එකක් තියෙන්නේ. foreigners ගොඩාක් ආසයි මේ වගේ තැන් බලන්න. බලන්න ඒකලුත් ඇවිල්ලා හිටියා අපිත් එක්ක. ඊට පස්සේ අපි ඔන්න වගේ එතන ලස්සන බලලා අහපව එමින් ගමන් දැන් ඉන්නේ. ඒතර අපි දැක්ක මේ කෝවිලක මේ යාලගේ උත්සවයක් තියෙනවා. මේ වතුකරේ ජනතාව දෙමළ ජනතාව කියන්නේ ඒගොල්ලන්ගේ ආගම හරියටම අදහනවා. ඉතින් බලන්න එයාලා ලස්සනට ඒ දේවල් සංවිධානය කරලා ඒවත් බලාගෙනම එහෙන් ඉන්න පිටත් වෙනවා.